ගමේ ඉන්න ඇවිද ගන්නවත් බැරි සුපිරිම මහත ඩයල් එකකට දෙන්න කියනවා ග්‍රීස් ගහේ යන්න. අපේ උම්මල්න අරුවේ නගී ග්‍රීස් ගහේ කියලා. ඌව ගන්නේ යටින්ම තියන්නේ. ද්‍රවයක ඇතුළත වෙයි ලක්ෂයක ඊට ඉහළින් පවතින ද්‍රවාංශ වල බර නිසා ඇති වෙන මොකද්ද? පීඩනය තමයි මොකද්ද? ද්‍රවස්තික පීඩනය කියලා කියන්නේ. මම ඔකට කියලා දෙන උදාහරණය තමයි මෙන්න අවුරුදු කාලේ ඔයාට මතක් වෙනවා ග්‍රීස් ගහ. ඔය ග්‍රීස් ගහ නගිනකොට ගමේ ඉන්න ඇවිද ගන්නවත් බැරි සුපිරිම මහත ඩයල් එකකට දෙන්න කියනවා ග්‍රීස් ගහේ යන්න. අපේ උම්මල්න අරුවේ නගී ග්‍රීස් ගහේ කියලා. ඌව ගන්නේ යටින්ම තියන්නේ. එයා උඩ තව එකෙක් නගිනවා සීන් එක දන්නවා ඔයා. එයා උඩ තව එකෙක් ඉන්නවා. මෙයාගේ මෙන්න මෙහෙම තව එකෙක් ඉන්නවා. උඩේ ගහනවා පොඩි අරගෙන මොකද කියන්නේ ගණ්ඩද කියලා. මූ කියනවා ගණින් ඒ කියන්නේ මොකද්ද කරන්නේ කියන්නකො. ඇයි මෙන්න කියන්නේ. මෙයා උඩ නගින කරේ ඔහොමම ගිහිල්ලා සමානලාට මොකද කරන්නේ මේ උඩේ කාර ග්‍රීස් ටික පීන්නෙත් එහෙමයි. මුට මුකුත් නැහැ දැන් ඇති කියලා මූ කියන්නේ. හේතුව හැම මිනිස්සෙක්ම මත පොළවෙන් ඇති වෙනවා මොකද්ද? ගුරුත්වාකර්ෂණ බලය. ඒ කියන්නේ ඒගොල්ලන්ට බරක් තියෙනවා කියලා කියන්නේ. දැන් මුට වෙන බරක් වුණත් ඇති වෙන්න පුළුවන්. ඒක පීඩනයත් එක්ක එන්නේ ඒක වෙන කතාවක්. දැන් සීන් එක තමයි මේ හැමෝම මත පොළවෙන් ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙනවා. ඒ හැමෝම ගුරුත්වජ ත්වරණේ නිදහසේ චලනය වෙන්න කැමති කට්ටිය. හැබැයි මේ පල්ලේක ඌ අනිත්‍යවම බලෙන් තියන් ඉන්නේ. මේ උඩේ කාට කිසිම කෙනෙක්ගේ බර දැනෙන්නේ නැහැ. හරිද? ඌ වැටුනොත් එහෙනම් පවුල් බර වගේ වෙන එකකට දැනෙනවා. හරිද? ඒක වෙනම සීන් එකක්. දැන් ඒ ලක්ෂ්‍ය වගේ ඒ ලක්ෂ්‍ය උඩින් කිසිම ජලාංශුවක් ප්‍රවාංශුවක් නැති නිසා උඩ කාගේවත් බර දැනෙන්නේ නැහැ වගේ. මෙයාට කිසිම කෙනෙක්ගේ බර දැනෙන්නේ නැහැ. හැබැයි මේ B අංශුවට ඊට උඩින් ඉන්න ද්‍රවාංශ වල බර දැනෙනවා වගේ මේ හරිය ඉන්නේකොට එයාගේ උඩ ඉන්න කෙනාගේ බර දැනෙනවා. ඔන්න ඕක තමයි උඩේ ඉඳන් පල්ලට යන්න එක එක්කෙනාට දෙන්න පීඩනයෙන් එන්න වැඩි වෙනවා. හේතුව ගුරුත්වජ ත්වරණයෙන් පල්ලට යන්න කැමති කට්ටිය. මේගොල්ලෝ බලෙන් යන්න දෙන්න තු තියන් ඉන්නවා. හරිද? ආන් ඒ නිසා තමයි පල්ලේකා මත උඩේ උන්ගේ බර නිසා පීඩනයක් ඇති වෙන්නේ. හරිද? එහෙනම් මේගොල්ලෝ පල්ලට යන්න එක එකාට දැන්න පීඩනේ වැඩි වගේ ද්‍රවයක ඉහළින් ඉඳන් පල්ලට යන්න ඒ ඉන්න අංශු වලට දැන්න පීඩනේ වැඩි.